අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා තම්බ්නෙල් එක දැක්කා වගේ අපි අපිටම අවශ්‍ය විදියට ඇනිමේෂන් ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න විදිය තමයි අද බලන්න යන්නේ. මේකට අපිට ඉංග්ලිෂ් නොලෙජ් එකක් අවශ්‍යම නැහැ. මොකද අපිට සරලව සිංහලෙන් මේ දේ කරගන්න පුළුවන් විදියක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේකට අපි යූස් කරන්නේ ChatGPT app එක. ChatGPT app එකට ගිහිල්ලා මෙන්න මේ විදියට ටයිප් කරගන්න මුලින්ම generate 3D animation කියලා. ඊළඟට ඔයාලා තෝරගන්න ඕන ඔයාලට ෆොටෝ එක එහෙමත් නැත්නම් ඇනිමේෂන් එක ඕන උස අතරද එහෙමත් නැත්නම් හරස් අතරද කියන එක. ඉතින් හරස් අතර ගන්නවා නම් ඒකට කියන්නේ ලෑන්ඩ්ස්කේප්. උස අතර ගන්නවා නම් ඒකට කියන්නේ පෝර්ට්‍රේට්. ඔයාලට හරස් අතර ඕන නම් අපි හරස් අතර ඕන විදිහට ගමු. generate 3D animation landscape image කියලා ටයිප් කරගෙන දැන් අපිට ඇනිමේෂන් ඉමේජ් එකක් හැදෙන විදිහට ටයිප් කරගන්න ඕන ටික හරි. දැන් අපි මේකට ඇතුළත් කරගන්න ඕන අපිට ඕන මොන වගේ ෆොටෝ එකක්ද, අපිට හැදෙන්න ඕන ඇනිමේෂන් එක මොකක්ද, ඒක ඉන්න ඕන කවුද, ඒ දේවල් ටික අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න කොහොමද කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයා මේ ChatGPT app එක එහෙමම තියලා ඔයාලා යන්න ඕන Google app එකට. Google app එකේ ටයිප් කරගන්න සිංහල to English කියලා. එතකොට මෙන්න මේ වගේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් විදිහට ඕපන් වෙනවා. දැන් මේ සිංහල තියෙන තැන ඔයාට ටයිප් කරගන්න පුළුවන් සිංහලෙන් ඔයාට ඇනිමේෂන් එක හදාගන්න ඕන විදිහ. මම නම් මේකට යූස් කරන්නේ හෙලකුරු app එක. ඔයාලගේ ෆෝන් එකෙත් හෙලකුරු app එක නැතිනම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මම මෙතන ටයිප් කරනවා සිම්පල් වර්ඩ් එකක් හාවා නානවා. ඒත් එක්ක මම ටයිප් කරගන්නවා අලියා උඩ පනිනවා කියලා. ඔයාලට පේනවා ඇති යටින් ඉංග්‍රීසි වලින් අපි ටයිප් කරගත්ත එක ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා ඉංග්‍රීසි වලට. ඒත් එක්ක මෙතන පහලින් තියෙනවා කොපි අයිකන් එක. අන්න ඒක ක්ලික් කරලා ඔයාලට මේ වර්ඩ් එක කොපි කරගන්න පුළුවන්. දැන් අහපව් යමු අපි ChatGPT app එකට. ඔයාලට මතක ඇතිනේ අපි බාගෙට ටයිප් කරලා නවත්තපු ටෙක්ස්ට් එකක් තියෙනවා. අන්න එතන අවසානෙට අපි Google එකෙන් කොපි කරගත්ත ටෙක්ස්ට් එක පේස්ට් කරගන්න ඕන. දැන් මේ දකුණු පැත්තේ තියෙන ඊතලයේ ක්ලික් කරලා කමාන්ඩ් එක දෙන්න පුළුවන්. එතකොට ChatGPT AI භාවිතා කරලා අපිට ඕන ඇනිමේෂන් ඉමේජ් එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. getting started කියලා වැහලා තියෙනවා. අන්න ඔයාලා දැක්ක නේද? creating image may take a moment කියලා වැටිලා ෆොටෝ එක හරස් අතට හැදුනා. ඒ කියන්නේ අපි ලෑන්ඩ්ස්කේප් කියලා දුන්නේ ඉඳලා එයාලා අඳුරගත්තා මේක අපිට ඕන මේ ඇනිමේෂන් එක ඕන හරස් අතට කියලා. දැක්ක නේද? හොඳ high quality ඇනිමේෂන් ඉමේජ් එකක් අපිට AI භාවිතා කරලා ChatGPT එකෙන් ජෙනරේට් කරලා දුන්නා. මේකේ චූටි වැරද්දක් තියෙනවා. ඔයාලට පේනවද? අපි කීවේ හාවා නානවා අලියා උඩ පනිනවා කියලා. නමුත් මේකේ තියෙන්නේ අලියා නානවා හාවා උඩ පනින එකක්. මොකද සිංහල ට්‍රාන්ස්ලේට් වෙනකොට ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි වල තියෙන්නේ අග ඉඳන් මුලට හින්දා පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. අපි ටයිප් කරනකොට අවශ්‍ය තැන්වලදී ඒ වෙනස්කම් අඳුරගෙන සිංහලෙන් ටයිප් කරන්න ඕන. හාවා නානවා කියන තැන පොඩි කමා එකක් දැම්මනම් සමහර විට මේ ඉමේජ් එක මේ වගේ වරදින විදිහක් නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක මේ ඇනිමේෂන් ඉමේජ් එක ක්ලික් කරලා පහළ තියෙන සේව් බටන් එකෙන් ඔයාලගේ ගැලරි එකට සේව් කරගන්න. වීඩියෝ එක හොඳයි වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.